දැන් මෙහෙට නමක් කියන්නේ මේක ගම්මානය. කොත්මලේ කඩදොර ප්‍රදේශය තමයි මෙහෙට කියන්නේ. එතකොට මේ කොත්මලේ කඩදොර ප්‍රදේශයෙන් තමයි මේ විදිහට අපිට මේ පේන විදිහට වේලක් බැලලා සාමාන්‍ය අපි සර්වෝ කියලා බැලමක් බැලලා මේ වතුර ටික ස්ටෝක් කරලා නමක් කරගන්න. කියන්නේ මේ හරස් කරලා තියාගන්නේ. දැන් මේ වාන්දරටු ඔටෝ ස්පිල් වෙන්නේ මේ අර ලෙවල් එකට ආවන් පස්සේ. එතකොට දැන් අර වාන්දරටු වලින් අයින් කරොත් විතරයි මේ වතුර ටික ගලාගෙන ගිහිල්ලා මහවැලිගඟට සම්බන්ධ වෙන්නේ. එතකොට මේ මහවැලිගඟට යන තීරුව තමයි ওই නිල් පාටින් අපිට මේ ආකෘති හැටියට පෙන්නලා තියෙන්නේ. මොකද මේක කොත්මලාවේ මේක පටල ගන්න ඕමන නැහැ. මේක කොත්මලාවේ එතකොට මහවැලිගඟ සම්බන්ධ වෙන්නේ සිරීපාටින් තමයි පටන් ගන්න. මේක අතුගල්ලාවනේ. එතකොට මේකෙන් ස්පිල් වෙලා අයින් වෙන වතුර ටික උලපනේ පොල් වතුර ප්‍රදේශයෙන් තමයි මහවැලිගඟට සම්බන්ධ වෙන්නේ. ඔතන උලපනේ පාලමක් තියෙනවා.